කිඹුල් කඳුළු නෑ පාට කුරුල්ලෝ ඔය මිනිස්සයාට මම මොන තරම් වියදම් කරලා ඇද්ද? කෝටි ගාණක් වියදම් කරලා ඇද්ද? මේ ඩියුඩ දන්න හොඳටම මිස්ටර් මාක්. හරි. මිනිස්සුන්ට මේ වගේ ගුණමකු වෙන්න පුළුවන් කියලා හිතනකොට මට ඇත්තටම ජීවිතය ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා මිස්ටර් මාක්. ස්වභාව ධර්මයෙන්ුත් නඩුවාන දවසක් එනවා ෆොනි. අපි එතකම් බලන් ඉමුකෝ. මගේ පර්සනල් අයිඩියා එක මිස්ටර් ෆොන්සේකා මේක මිනිහට සල්ලි ඕනවට කරන තර්ජනයක් නෙවෙයි කියලා. මිස්ටර් මාක් එහෙමනම් ඒ ඉතින් මේ කෝටි 5ක් ඉල්ලන්නේ. ලොකු ගාණක් ඉල්ලුවම තමයි මිනිහගේ ගේම් එකේ වැලියු එක තියෙන්නේ. අනිත් එක කප්පම් කාර්යෝ කොහොමද ඩිමාන්ඩ් කරන එක තමයි උන්ගේ වැඩේ. සර් කියන විදිහට එහෙනම් මොකටද ඇත්තටම මේ වගේ වැඩක් කරන්නේ? දැන් මට තේරෙන විදිහට මිනිහට අවශ්‍ය වෙලා තියෙන්නේ මිස්ටර් ෆොන්සේකාගේ ගෲප් එක රිද්දන තැනට වැඩ කරන එක. එතකොට මිස්ටර් ෆොන්සේකට උත්තර දෙන්න බැරි ප්‍රශ්නයකට මිනිහට ඕන ඒක ටාගට් කරලා සෙන්සිටිව් තැනට ගහන එක තමයි මිනිහාගේ මේන් ටාගට් එක වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඔය කියන විදිහට මේක කෙරෙන වැඩක් නෙවෙයි කියලාද මාක් කියන්නේ? නෑ. මිනිහා නොකරන්දි කියලා ගණන් කරන්න බෑ. මිනිහා මොනවා කරත් මේ පැත්ත රිද්දවන්න තමයි මිනිහට අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් කොහොමත් ෆොනීගේ ෆැමිලි එක සමගි වෙලා ඉන්න වෙලාවේ මිනිහට ඕනේ කොහොම හරි ඒක අවුල් කරන්න. ඒක තමයි මිනිහගේ විනෝදාංශය. දැන් කොහොම හරි මේ ඔය ෆොටෝ ටික ජයනාත් මහත්තයා ගෙදරට ගියොත් තමයි අවුල. මම මේ කල්පනා කරේ ඒ කියන්නේ. අඬන්න ඉන්නේ කාට ඇඟිල්ලෙන් එන්න වගේ තියෙන්නේ. හරි. අපි හිතමුකෝ වැරදිලා හරි ওই පික්චර්ස් ටික එතෙට ගියා කියලා. මිස්ටර් ෆොන්සේකාලට බැරිද මේ වැරද්ද නිවැරදි කරන්න ඔක පොයින්ට් එකක් කරගන්න? ඒ කිව්වේ වැරද්ද අතේ මාට්ටු වුණාට පස්සේ ඇත්ත කියන්න ලේසියිනේ. මොකද වැරද්ද අහු වුණාට පස්සේ එක්කෝ ඇත්ත කියලා පිළිගන්න ඕන, එහෙම නැත්නම් බොරු කියලා ප්‍රතික්ෂේප කරන්න ඕන. මේ දෙකෙන් එකක් කරන්න වෙනවා. ඒ වෙලාව තියමු අපි මේ දේ පිළිගන්න. එතකොට මේ මිනිහා මොනවා කරත් වැඩක් නැහැ. අපි සල්ලි දෙන්නේ නැහැ. එච්චරයි. වැරද්ද පිළිගන්න පුළුවන්. හැබැයි ඒ මොහොතෙන් පස්සේ අපේ ඒකාව ඒ මිනිස්සු බාර ගන්න එකක් නැහැ. හැබැයි ෆොනි මේ ප්‍රශ්නේ ජයනාත්වත් එක්ක කතා කරලා පොඩ්ඩක් සැර බාල කරලා තියන්නකෝ. ඉස්සරහට එන්න තියෙන ප්‍රශ්නයකට පෙර සූදානමින් ඉන්න එක හොඳයි නේ? ඊට පස්සේ අපි බලමු හෙමින් සැරේ එතනින් එහාට මොකද්ද වෙන්නේ කියලා.